ඔයාලට කොහොමද යාළුවනේ? මගේ නම බියංකා. මම බැඳලා මට දරුවෙක් ඉන්නවා. මගේ වයස 31ක් වෙනවා. මම බැඳලා ඉන්නේ වත්තලට. මගේ ගමත් වත්තල කිට්ටුවමයි. ඉතින් මගේ මහත්තයා රැකියාවක් කරන්න බබා ලැබුලට පස්සේ පෝලන්ත ගියා. ගොඩක් අගහිගකම් තියෙන නිසා මට අහම්බෙන් වගේ වුණ සිදුවීමක් ඔයාලත් එක්ක බෙදා ගන්න ආස හිතුණා. සිංහල වැල්කතා YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. මං ඔයාලට කෙලින්ම මගේ කතාව කියන්නම්කෝ. මගේ වයසේ ගානට වගේම මගේ ඇඟපතත් හොඳට තිබුණා. බබාව හම්බ වුණාට පස්සේ මගේ ඇඟ ගොඩාක් ලොකු වුණා. දෙක එහෙම ගොඩක්ම ලොකු වුණා. තව පස්සත් එහෙම බෝලේ වෙලා වගේ ටිකක් ලොකු වුණා. දවසක් මම හුණුපිටිය ස්ටේෂන් එකට ගියා මගේ වැඩ වගේකට කොළඹ යන්න හිතාගෙන. 11ට වගේ ඇති. මම ටිකට් එකත් අරගෙන ට්‍රේන් එකේ වෙකම් බලන් හිටියා. කොහොම හරි ට්‍රේන් එක ආවා. පට්ට සෙනග එක. හුණුපිටිය ස්ටේෂන් එකෙන් ටිකක් බැස්සා. ඒත් සෙනගන මඩුනේ නෑ. මගේ වැඩේත් කරගන්න ඕනේ නිසා මම අස්සෙන් රිංගල වගේ කොහොම හරි නැගගත්තා. මගේ හෑන්ඩ් බෑග් එකත් පරිස්සම් කරගෙන ඔයාලද කියන්න අමතකුණානේ මම ඇඳන් ගියේ ඩෙනිමකුයි නෝමල් ටී-ෂර්ට් එකකුයි සිම්පල් විදියට ගියේ. ඩෙනිම් ඇඳම ඉතින් පස්සනම් කැපෙලම පේනවා. මොනා කරන්නද? මට සැහැල්ල විදිහේ ඒක නිසා මම ඩෙනිම දාගෙන ගියා. ටික වෙලාවකින් ට්‍රේන් එක යන්න ගත්තා. ඇඟේ හැපෙන තරමට සෙනග හිටියා ට්‍රේන් එකේ. කෙටින්ම කියනවා නම් අල්ල ගන්නවත් තැනක් නැහැ. අල්ල ගන්න ඕනත් නැහැ. හෙලවෙන්නවත් නැති තරමටම මිනිස්සු තද වෙලා මොනා කරන්නද? මගේ ගමන් යන්න ඕන නිසා. මමත් ෂේප් එකේ හිටියා. ටික වෙලාවක් යද්දී මට දැනුණ කවුරු හරි මගේ පස්සෙන් හේතුවක් දානෝ වගේ. මං ගණන් ගන්නේ නැතුව හිටියා. මොකල පට්ට සෙනග නිසා ඒක එච්චරට හිතන්න ඕන දෙයක් නොවන නිසා. පස්සේ ආයෙමත් මගේ පස්සට ලොකුවටම හේතුවක් දානවා වගේ මට හොඳටම දැනුන නිසා මම ටික වෙලාවක් ඉස්සරහ බලන් ඉඳලා කොණ්ඩේ ගන්න මුවාවෙන් පිටිපස්ස හැරිලා කොණ්ඩේ ගන්න හදනකොටම මම දැක්කා පිටිපස්සේ තරුණ වයසේ කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. මගේ පස්සෙන් මගේ ඇඟේ වැඩි මං ගණන් ගත්තේ නැතුව හේත් හිටියා දැන් කොළඹට ටිකක් ළඟයි ටික වෙලාවකින් එක කොල්ලෙක් මගේ උඩ දෙකේ උගේ වැලමිට වද්ද හිටියා. මං උගේ දිහා බලදි අමුතු හිනාවක් දාගෙන මගේ දිහා බලන් හිටියා. මං රවල වගේ ඉස්සරහ බලාගත්තා. මුන්ගේ හිනාවෙන් තේරුණා මුන් දෙන්න මට ජැක් එක ගහනවා තමයි කියලා. ගොඩක් කාලෙකින් හබි එක්කත් හිටපු නැති නිසා මගේ පාඩුවේ හිටියා මුන් දෙන්නට ඕන දෙයක් කරන්න කියලා. මම එක අතකින් මගේ බෑග් එක බඩ ළඟට තියන් තද කරන් අල්ලන් හිටියා. ට්‍රේන් එකේ හොරු ඉන්න නිසා. ওই විදිහට ඉන්නකොට එක අතක් මගේ ඉන වටේ ටච් වෙනවා වගේ මට දැනුණා. ටික වෙලාවකින් මගේ ඉන හයියෙන් අල්ලගත්ත එක කොල්ලෙක්.